ආයුබෝවන් සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද 2026 මාර්තු මස 28 වනදා. අද දවසේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොගමිල ගණන් වෙනස් වුණේ කොහොමද කියලා දැන් අපි බලමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ විදිහට තමයි අද දවසේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ගෝවා රුපියල් 50-100ත් අතර, මල්ගෝවා රුපියල් 220-250ත් අතර, බෝංචි රුපියල් 250-300ත් අතර, ලීස් රුපියල් 150-160ත් අතර, කැරට් රුපියල් 250-300ත් අතර, බීට් රුපියල් 40-50ත් අතර, තක්කාලි රුපියල් 50-60ත් අතර, රාබු රුපියල් 20-40ත් අතර, නෝකෝල් රුපියල් 70-100ත් අතර, කැකිරි රුපියල් 20-40ත් අතර, පිපිඤ්ඤා රුපියල් 50-80ත් අතර, වැටකුළු රුපියල් 160-180ත් අතර, බණ්ඩක්කා රුපියල් 80-100ත් අතර, පතෝල රුපියල් 50-70ත් අතර, කරවිල රුපියල් 80-100ත් අතර, තුඹ කරවිල රුපියල් 500-550ත් අතර, වට්ටක්කා රුපියල් 50-80ත් අතර, බටානා රුපියල් 100-110ත් අතර, වම්බටු රුපියල් 100-120ත් අතර, තිබ්බටු රුපියල් 500-550ත් අතර, එළබටු රුපියල් 120-150ත් අතර, දමල රුපියල් 120-150ත් අතර, මෑකරල් රුපියල් 80-100ත් අතර, දෙහි රුපියල් 90-100ත් අතර, මාළු මිරිස් රුපියල් 100-130ත් අතර, අමු මිරිස් රුපියල් 250-300ත් අතර, වියලි මිරිස් රුපියල් 980-990ත් අතර, නයි මිරිස් රුපියල් 550-600ත් අතර, ඉඟුරු රුපියල් 250-300ත් අතර, කහ රුපියල් 190-200ත් අතර, ආනයනික ලොකු ලුණු රුපියල් 145-155ත් අතර, ආනයනික අර්තාපල් රුපියල් 140-155ත් අතර, සුදු ලුණු රුපියල් 360-380ත් අතර, බෙල් පෙපර් රතු රුපියල් 600-700ත් අතර, බෙල් පෙපර් කොළ රුපියල් 500-600ත් අතර, බෙල් පෙපර් කහ රුපියල් 600-700ත් අතර. අද දවසේත් එළවලු විශාල ප්‍රමාණයක මිල පහත වැටී තිබෙනවා. එහෙනම් හෙට දවසේත් මේ වගේ වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.